चरत भिक्खवे चारिकम् बहुजन हिताय बहुजन सुखाय लोकानुकंपाय එන්න බලන්න මේ සැනසුම නිවුණු සිත්වල සදාතනික සාමය लोकय इन्न मैत्रिय पता इन्न लोकयागे निवेन सित पता इन्न लोकानुकंपाव पता इन्न බොහෝ ජනයාගේ හිත සුව පිණිස එන්න ලෝකය එන්න. පින්බර වෙසක් පොහෝ දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඔයාලා හැමෝටම. වෙසක් පොහේ දවස පහ වුණත් මේ සතිය මේ කාලය අපිට ගොඩාක් වැදගත්, විශේෂයෙන් බෞද්ධ අපි හැමෝටම. ඉතින් පුරුදු විදියට අපිට මුලින්ම ඕනුනේ බුද්ධ පූජාව ලෑස්ති කරගන්න. මම කිරි ආහාර ටික ලෑස්ති කරගන්නකම් හස්බන්ඩ් උදව් කරා ගෙදර පිරිසිදු කරලා වැඩ ටික කරගන්න. තාත්තා තමා මල් පහන් පූජා කරන්න ලෑස්ති කරලා දුන්නේ. බුදුන් වැඳලා ඉවර වෙලා අපි ලේන්නුන්ට කුරුල්ලන්ට කෑම දාන්න ගියා. ඒකත් මම හරිම ආස වැඩක්. The spirit of peace is standing tall. ඊට පස්සේ අපිට තිබුණේ වෙසක් කූඩු වලට බල්බ් ටික සෙට් කරගන්න. කොහොම හරි අපිට හවස් වරුවම ගත වුණා සෙටප් එක හදාගන්න. අපේ ගෙදර වෙසක් කූඩු ටික සෙට් කරගෙන ඉවර වෙලා හවස 7:00ට විතර වගේ අපි පිටත් වුණා පිළියන්දල වෙසක් කලාපය බලන්න යන්න. පිළියන්දලට ගියාට පස්සේ අපිට දකින්න හම්බුණා සර්වඥ ධාතු ප්‍රදර්ශනයක්. හැබැයි එතන ගොඩාක් සෙනග හිටියා. ඒ නිසා අපිට ඇතුළට යන්න පුළුවන්කමක් තිබුණ නැහැ. ඊට පස්සේ අපි දැක්කා ඉතින් මාධ්‍යාලයෙන් කරන තොරණක්. ඒ වගේම අවුරුදු ගාණක් තිස්සේ පිළියන්දලේ පවත්වපු තොරණකුත්. ඉතින් අපි තනින් තැනට ගිහිල්ලා මේ හැම එකම S2 බලා ගන්න ලැබුණා. ඒ වගේම පිළියන්දල මධ්‍ය මහාවිද්‍යාලයේ පුංචි නංගිලා මල්ලිලා හදපු ලස්සන පහන් කූඩු වගේකුත් අපිට බලා ගන්න ලැබුණා. මෙන්න මේ වගේ වෙසක් දවස හරිම සැහැල්ලුවෙන් සතුටෙන් ගත කරන්න අපිට අවස්ථාව හම්බුණා. මේ වීඩියෝ එකට ඔයගොල්ලෝ ආස ඇති කියලා මං හිතනවා. මේ වගේ තවත් ලස්සන වීඩියෝස් වලින් ඉස්සරහදී ආයෙ මුණ ගැහුමු. ඔයාලා හැමෝටම සුවබර සැනසිලිදායක කාලයක් වේවා. बहुजन सुखाय लो